ඉතින් අද හදන්න යන ඥාන කතා. ඉතින් ඒකට විශේෂ දෙයක් මම එකතු කරනවා. ඒ තමයි චොක්ලට් ඥාන කතා හදන හැටි. මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මේ ඥාන කතා වර්ග දෙකම කඩේ ගන්නවා වගේම මාරම රසට ඔයාලට ගෙදරදී හදන හැටි මම අද කියලා දෙනවා. ඉතින් මේකට මුලින්ම ප්‍රධාන වශයෙන් ඕන කරන්නේ බටර්. ඉතින් මේක දිය කරලා අරගන්න. ඒ වගේම බිත්තරයක්, සීනි, පාන් පිටි, බේකින් පවුඩර්, වැනිලා. ඉතින් මේ ටික තමයි ඕන කරන්නේ. බටර් ටික දිය කරලා අරගත්තාම මේක පහසුවෙන්ම අපිට විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත ඩෝ එක අනලා ඉවර කරගන්න පුළුවන්. සීනි ගන්නකොට ඒක කුඩු කරලා ගන්න. එහෙම නැත්නම් ඉතාලම සියුම් කැට තියෙන සීනි භාවිතා කරන්න. සීනි ටික එකතු කරගන්න. බටර් මෙල්ට් කරලා අරගෙන ඒ ටික සීනි එකට එකතු කරගෙන ටිකක් කළා මේ කලවම් කරන්න. බිත්තරය එකතු කරලා මේක හොඳට සීනි ටික දිය වෙනකන් කලවම් කරගන්න. ඊට පස්සේ එකතු කරගන්න පාන් පිටි ටික. ඉතින් පාන් පිටි ටික එකතු කරගත්තාම මේ ඩෝ එක අර අපිට විස්කියෙන් කලවම් කරන්න බෑ. අතින් තමයි අනා ගන්න වෙන්නේ. ඉතින් ඒකටම එකතු කරගන්න ඕනේ වැනිලා ටික, ඒ වගේම තමයි බේකින් පවුඩර් ටික. ඉතින් මේ ටික එකතු කරලා හොඳට ඩෝ එකක් වෙන විදිහට අනා ගන්න. ඉතින් මේ විදිහට අනා ගන්නකොට ඔයාලට පේනවා මේක හරි ඩ්‍රයි ඩෝ එකක් විදිහට තියෙන. ඉතින් ඒක හොඳට අතේ නොඇලෙන ගාන පදම එන්න නිසා මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා මේක හොඳට අනා ගන්න ඕනේ. ඉතින් අතේ නොඇලෙන පදම එනකම් මේ විදිහට එකතු කරගනිමින් නික අනා ගන්න. දැන් මේක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන හදාගමු චොක්ලට් ඥාන කතා රෙසිපි එක. ඉතින් අර අවශ්‍ය දේවල්ම තමයි ඕන කරන්නේ. කොකෝ පවුඩර් තමයි වැඩිපුර අපි එකතු කරගන්නේ. ඉතින් බටර්, සීනි, බිත්තර එකතු කරලා හොඳට දියුණාට පස්සේ පාන් පිටි, බේකින් පවුඩර්, වැනිලා එකතු කරලා කොකෝ පවුඩර්ත් එකතු කරලා මේක හොඳට ඩෝ එකක් විදිහට අනා ගන්න ඕනේ. අර ඉස්සෙල්ලා වගේම මේ ඩෝ එක හරි ඩ්‍රයි. එතකොට ඩෝ එකක් විදිහට හදා ගන්න ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා තමයි මේක හොඳ අතේ නොවැළෙන පදම වෙනකන් ගාන විදිහට මෙන්න මේ විදිහට හදා ගන්න. දැන් මේකට සීනි ක්‍රම් කෝට් කරගන්න ඕනේ. කුඩා බෝල වශයෙන් ප්‍රමාණයන් අරගෙන ඒක හොඳට තුනී කරලා වටේට උඩට හොඳට එක පැත්තක් නොවා ගෑවෙන විදිහට සීනි තවරගෙන 180 උෂ්ණත්වයට විනාඩි 25ක් බේක් කරලා මේ විදිහට ඥාන කතා හදා ගන්න තමයි තියෙන්නේ.